Vinny Production. අයියේ මේ වැඩේ හරියයිද කියලා කියන්නකෝ. අයියෝ පොලිසියෙන් හිටියොත් එහෙම බය නැතුව හිටහන්ක ගොවිතැන්ට තැන දීලා තියෙන පොඩ හිටහන්කෝම. පොලිසිය හරි දඟලට හිටපන්කෝ වරෙන්කෝ සද්දනකෝ වරෙන්කෝ. කොහෙද යන්නේ? මේ වෙලට නේ. ඔව් සර් බෙලට. වෙලට යනවා මන්නේ මම මේ කාලා බීලා වෙරි වුණාට නෙවෙයි කියන්නේ මොකටද හැමදාමත් බය වෙලා ඉන්නේ ඒ මල්ලේ කොහොමද මගේ මොලේ ඔයා මොලෙන් නෙවෙයි මොල ගෙනාවු නෑවක්. සුපිරි වඩු ටික හලාල් මම කිව්වා නේද ඕකුන් දෙන්න වෙලට නෙවෙයි ගියේ කියලා. මට එන්න දෙන්න. පොඩ සයිඩ් එකේ ඉන්න. කුබුර කොටලා මහත්තුරට මහන්සි වගේ නේ. කොහෙද ගියේ? වෙලට මේ මොනවද මේ ඈ නැත්නම් වෙලට නේද ගියේ? වෙලට කියන්නේ සර් වෙලට ගිහිල්ලා කුණු වැලෙන් එහාට පැනලා චුට්ටක් ඉස්සරහට ගියා. මිනිස්සුන්ට ගොවිතැන් කරන්න නිදහස දුන්නාම උඹලා එකෙන් ඕවද කරන්නේ? හරි කතාව වැඩක් නැහැ. දෙන්න මම පොලිසියට එන්න. යම. මං කිව්වා නේ කට. කසුපේ අර සබන් කැඩයක් දෙන්න. මොනවද අයියේ මේ උදේ ඉඳලා මං ඔට්ටු වෙන්නේ මේ දෙයිලගේ අයියේ නෑ ඉතින් පොලිමේ මුදලාලි මේ දෙකිල්ල හලක එකෙක්. අයියෝ කරගන්න නැතුව ඉන්නකෝ. වම්බාට කියලා ගන්න. ඵලයන් යන්න මට මේකෙන් 500ක් මේ ඔබ මේ යන්න බා යන්න ඵලයන් අතම ඔය මුදලාලි මේ ඔය පරිපාලන මේ ඔය අපි ඥාතිකම් නැති කරගන්න තමයි කතාව හරිද අනේ මේ ඥාතිකන් තියාගනින්න. තක්කාලි දෙන්න මේ හොයා මේ ඔයි අනික ඵලයන් සුරංගේ යන්න ඔයි කොටම මිටරේ ඵලය පුළි වෙකදියෝ. හසුබලගේ පොඩියුම් වගේ මෙතන මීටරේ දන්නේ නැද්ද? මුදලාලි මේ ඊස් කිලෝ එකයි සීනි කිලෝ දෙකකුයි දෙන්නකෝ. ඊස් කිලෝ එකකට සීනි කිලෝ දෙකක් මදි නේද? හරියට පදමෙන්නේ මේ කලබලස ඒ මගුල් කරන්න බෑ. මේ බේකරියට ගෙනියන්නේ විකාර කියවන්න එපා. සොසේජස් තියනවද? ඒව නෑ මල්ලි මේකේ. මේ ටෙම්පර්ඩ් ගාස් තියද වයින් ඉන්නේ ටෙම්පර්ඩ් ගාස් එක. ඒව කොහෙද ඔය මේකේ? මාළු කෑමයක් දෙනවෝ. ඒවත් නෑ බා. ඒකක් නැද්ද? යකෝ අහන මගුල නෑනේ මුදලාලි. ලෑලි තියනවද? ලෑලි? ඒ මොකටද ලෑලි? මේ මගුල වහලා දාන්න. ඒක ඉල්ලන කිසිම දෙයක් නෑනේ. මේව වහලා දාන්න තමයි ඕනේ. කිසි කමකට අඩු පුදුම රටට. ගන්න එකෙක් නැති හැටි. අයියෝ ජනකයා ඉන්නේ ගල් ගහලා කඩන මිනිස්සයා. අනේ ජනකයාගේ පොයිය විතරයි. ඉතින් නයිහවක්. නයිහවක් යකෝ ලං වෙන්න එපා. ණය වුණත් ළඟ ඉන්න පුළුවන්. ඔලේ තඩි මොකක් බා? මචං ඇයි මොකද කියසේ? ඒ නයිහවක් යකෝ වාසනාව බා. වාසනාව කොහෙද යකෝ ණය ළඟ හිටියොත් එහෙම. ඉතින් මම බලන්න. උඹලගේ වාසනාව බා. යකෝ නයිහවක් නෙවෙයි. ණයම යකෝ. මුංගේ වාසනාව චූටි නයි. අනේ කිව්වට රට යන විදිය වැරද්දක් නෑ බා. වාසනාව නෝබා. මාද කොල්ලෙක් තමයි. ඔකට මොනවා කිව්වත් වාසනාවයි කියලානේ බං කියන්නේ. ගෑණි ගියත් වාසනාවයි කියන ඕක. මචං වාසනා පවුල ගියා මචං. ඒ අතින් පට්ට වාසනාවන්ත මචං මම. ඈ ගෑණි ගියා කියන්නේ ඉතින් මචං මම පට්ට වාසනාවන්තයිනේ මචං. අනිවාර්යෙන්ම ඒ අතින් සිරිල්ලා. ඈ සිරිල්ලා මාර වාසනාවන්තයිලු. සිරාවට? ඔව්. ඇයි බංගි? ගෑණිකෝ මොකද්ද උටපටයක් තිබ්බ කියන්නේ සිරිල් එක්කනේ බං. ඔව්. සිරිල් එක්ක නෙමෙයිනේ ගින් තියෙන්නේ. ඈ ඒ අතින් සිරිල්ලා පට්ට වාසනාවන්තයි. අම්මා මම මේ දැන් ජගත්ද සුනිල්ද වාසනාවන්තයි කියලා බලන්න යන්නේ.
එහෙමද? උන් දෙන්නත් එකක් පොඩි එකක් තිබිලානේ. ඈ මම දන්නේ නැහැ කාට් එක්කද ගියේ කියලා මචං. ආහ්. අයිය මම බලන්නේ නම් කවුද වාසනාවන්ත කියලා. හරි බං. ගියේ නම මචං. හරි. මේ වාසන. මේ ඒ අතින් බැලුවාම සීරියල් නම්බර් විතරක් නෙවෙයි බං. මචං. අපි දෙන්න ඉන්නේ. අපි දෙන්න පට්ට වාසනාවන්තයි කියහන්කෝ. පට්ට වාසනාවන්ත මචං. ඔව් බං. මාර වාසනාවන්ත. මොකද මචං? ඈ මොකද මචං කිව්වේ? ඒක නම ඒක තමයි කිව්වේ මචං. මලයක අරගෙන ඉන්නකො. සානක කෝ මල්ලි ඌ කාමරේ ඉන්නෝ ඉච්චා මොකද්ද බල්ල උඹේ කරපු වැඩේ අයිතාද මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නේ මෙන්න මූ තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳ එකෝ මං කෙහෙල් පැලයක් හිටවත්තා අනේ අනේ මේ විකාර කියන්නේ තාත්තේ තාත්තා හිටවලේ මං එපේ උඩ සාත්තු කරේ ඈ හැබැයි ඉතින් කෙහෙල් කනක් හරි ගන්න පුළුවන් නේ හැබැයි ඕනේ ඒකනේ මට ඈ හරිද ඉතින් මොකද මේ හදිස්සි කෙහෙල් ගන්න හදන්නේ අර දිනෝ 1000ක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුව වගේ වැඩක් නේ කරේ මොනවා මල්ලි ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ උඹ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ බුදු තාත්තේ යටට ඇඳලා තීටියේ ඈ මොන බම්බුවක්ද උඹ කියන්නේ මූ මගේ ඉස්සරහම අර දිනෝ 1000ක් මැද්දේ සිරියාවතිගේ ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දිය මෙතන අනේ තාත්තේ වෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් එද්දර පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහිපු වින්දා මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරම දුඹ කැඩුවේ. මොකක්? උඹ මොනවද මේ කියන්නේ? මට උනේ ගහින් වැටිච්ච මිනිහට ගොන යන්නවා කියලා. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න එපා කියලා හන්දියේ මොකක් හරි අඳුරක් වුණා නම් එහෙම දැන් වෙලා තියෙන්නේ කොහෙටද ඔක යන්නේ මොනවද බල්ලෝ ඔබ කියන්නේ උඹ කියන්නේ අර දිනෝ 1000ක් සෙනග මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහැ නේ තාත්තා මං කියප එක විශ්වාස කරා නම් වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට මට දැන් පොඩ පැටලිලා තියෙන්නේ. තාත්තා ගෙල් බල හිටව ඉන්නකොට මෝ හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇනගෙන එතකොට කවුද කෙල ගගා හිටියේ සයිමන් මාමද? මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි නේ? මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට රන් බෑ ඉන්දියප්පගේ හන්දියට නොහොම ගොඬු බැඳලා ඉන්නවා. ඇන්නොත් එහෙම මට අනි හලෝ ගයිස් මේ ඉන්නේ මට ඉංග්‍රීසි උගන්වපු ඉංග්‍රීසි ටීචර්. එයා චූටි ටීචර් කෙනෙක්. බ්‍රෙක්ෆාස්ට් කියන්නේ උදේ ආහාර. මොන බ්‍රෙක්ෆාස්ට්ද බං? මම බලන් හිටියේ අපේ ටීචර්ගේ ලස්සන දිහා. එයා හරි කියුට්. පොඩියට හරි ලස්සනට උගන්වගෙන යනවා. ඉතින් අතපය වන hina වෙවි උගන්නකොට මට උගන්වපු ඉංග්‍රීසි මුකුත් මතක තිබුණේ නැහැ. මම හැමදාම ඉංග්‍රීසි පන්ති ගියා. So that's it. හම්බෝ ඉවරයි. යම. අතනම් කෙලින්ම ගෙදර යමු. පන්තියේ ඉවර වෙලා මම ගෙදර යන්නත් ගියා. ලබන සතියේ පන්ති තියෙනවද දන්නේ නැහැ. ලබන සතියේත් පන්ති තියෙනවද? Why not? Why not කිව්වේ? Why not කියන්නේ ඇයි නැත්te කියන එක. Idiot. ඉඩියට් කිව්වේ මොකද්ද දන්නේ නැහැ නේ? Idiot? Idiot කියන්නේ කාට හරි ගෞරවයෙන් කතා කරන විදිය. මොඩයා. යන්න මිස්. Why not idiot? Why not idiot? ඉංග්‍රීසි වචන දෙකක් ඉගෙනගෙන ගැම්මට මම ගෙදර යන්න ගත්තා. එක පාරට මම දැක්කා English breakfast. බ්‍රෙක්ෆාස්ට් කියන්නේ උදේ ආහාර. පොඩි බඩගින්නෙකුත් තිබුණ හින්දා මාත් ඔන්න ඔය කන්න ගියා. ඇතුළට යනකොට මට හම්බුණා බුවෙක්. Good morning sir.
today we are only serving English breakfast. And are you here to have your breakfast? දන්න ඉංග්‍රීසි වචන 3යි එකෙන් දෙකක් පාවිච්චි කරා. Why not? Great. Please sit. මරු මට තේරුණා why not එකෙන් ගේමක් ගහගන්න පුළුවන් කියලා. And sir, before directly jumping to the breakfast, we serve our very own piece of cake. Do you like to taste it? Why not? Very well. Give me a minute. සුපිරි. ආයෙ මං ඉංග්‍රීසි පන්ති යන්නෙත් නෑ. මොන මගුලටද ඔක පන්ති යන්නේ? වචන දෙකෙන් ගේමක් ගහගන්න පුළුවන්. Here's the piece of cake that I mentioned. And actually for customers, we don't add extra sugar. Do you like to spread sugar on the cake? Why not? Great. So sugar is done. Do you want me to do the same thing with the salt? I'm kidding. Why not? Huh? Why not? Really? Why not? Done, sir. Do you need more? Why not? 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 More? ඔය විකාර නවත්තලා මට කන්න දීපන්කෝ. ආදියාකෝ ලුණු දාන්න කිව්ව මේකට පිස්සු මොකටද? දැන් උඹනේ අක ලුණු දාපන් කිව්වා. ඔයාට සිංහල පුළුවන්ද? නැතුව යකෝ. මේක සිංහල කඩයක්. ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් කියලා ගහලා තිබුණා මං හිතුවේ ඉංග්‍රීසි පුළුවන් අයට විතරයි කියලා බ්‍රෙක්ෆාස්ට් දෙන්නේ. මහත්තයා මේ පිස්සුවන් කලින් හදන්න එපා. ඔය කේක් කැල්ල කීයක් කියලා දන්නවද? ඒක ගෙනාට පස්සේ එක්ක දන්න සිංහලෙන් කතා කරන ලුණු දාන්න කියලා සීනි දාන්න කියලා ලුණු දැම්ම ඕකට සෑහෙන ලුණු දැම්මා. ඕකට මම හිතන්නේ බිල මේද රුපියල් 500. ඉඩියට් කියන්නේ කාට හරි ගෞරවයෙන් කතා කරන විදිය. හොදන්න පුළුවන් ඈ අනිත් කාරණා කරලා ලෑස්ති නේද? මිස්ටර් ඉඩියට්. ඉඩියට්? පාරමැද්ද ගසිටවල අතුත්නේ මේක තාරු වර්ගයට අයිති කසක් වෙන්න ඕත් තාරු වර්ගය අයි මේ ගාමකක්ද හොඳටම බීලා නේද? දැන් නැද්ද පොඩ්ඩක් ඒක තමයි. ඔය කොන්ක්‍රීට් කොන්ක්‍රීට් අයියේ මේක ඉතින්ද පැලවෙන්නේ ඇතිද? excuse me sir තරහ නැත්තම් විනාඩි 5ක් කතා කරමු sir සාත්තරයක් බලමු බලා හිටියා වගේ අනාගතේ වෙන දේවල් ඔක්කොම කියනවා sir නෑ sir එහෙම හිතන්න එපා sir අවිශ්වාසයක් හිතන්න එපා බලා හිටියා වගේ 1 2 කියන්නේ sir කිරි ගහට ඇන්නා වගේ sir හරියනවා sir ඒකයි මම කියන්නේ sir එහෙම ආක බලාගෙන ගියොත් sir තමයි පාඩු වෙන්නේ sir මම දැන් මේ පාරේ sir අද යනවා ආයෙත් sirට කවදාවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් sir විනාඩියකට අත දෙන්න sir මම කියන්න සාස්ත්‍රය හරියට thank you sir sir casada madam pata siri sir nona පොඩ්ඩක් සැර සීන් එකේ ඉන්න සිරිස කිව්වට කමක් නැද්ද මූණටම එකපාර සගේ නෝනා තව අවුරුද්දක් යන්න කලින් ආන්තරා වෙනවා ආන්තරා වෙන්නේ වසක් විසක් ඇවිල්ලා ඊට පස්සේ මං එල්ලුම් ගස් හරි හිරේ හරි නොගිහින් බේරනවද කියලා ඔහොම මං බලලා කියනවාකෝ Bombard juice.
නෑ නෑ. එන්න. බම්බඩි ජූස් තියෙනවා. දවස් ගානක් කිල්ල බින්ද ඔන්න හැදුවා. කොහමද? බීලා බැලුවනේ. මෙලොරාක් නෑ නේද? ඈ කටේ තියන්න බෑනේ. එන්න. අනේ බෝතලයක් කිය? එලකිරි බෝතලයක් 200යි. 200ට එලකිරි බෝතලයක් වැඩි නැද්ද? වැඩි නම් භාගේ බෝතලුත් තියෙනවා. නෑ මං අහුවේ මේ බෝතලයක ගාණ වැඩි නැද්ද? බෝතලෙට නම් ඔච්චර තමයි දාන්න පුළුවන්. වැඩි දැම්මොත් උතුරනවානේ. මං අහුව මිනිස්සු මේ බෝතලයක ගාණ අඩු කරන්න බැරිද? අපෝ බෑ මහත්තයා. දෙන එකේ බෝතලේ පිරෙන්න දෙන්න එපා. නැත්තම් අපිට එන ගහනවනේ. මල්ලේ. අයි මෙතනින් තැලිච්ච තක්කාලි ටික මට බෑග් එකකට දාලා දෙනවද? තැලිච්චේව. තැලිච්ච නම් මෙච්චරයි තියෙන්නේ. ඔය ටික දැන් කොහේ හරි අතුලකින් තියන්නද? හා? ඔක අරෙන් තියන්න අන්න අරෙන්. හරි. දැන් මට මෙතනින් තක්කාලි කිලෝ එකක් දාලා දෙනවද? මොකෝමි? නෑ. බාරකට ගියා භාගයක් කියන. එළියට ඇවිල්ලා බලනකොට බයිසිකලේ දාගෙන ඉන්න විදියක් නෑ. කොහෙවත් රඳවන්න විදියක් නෑ. එතනම තියාගෙන ගැව්වා.
මොකද මේක පෙරුණොත් එහෙම බෝතලේ විදිනවනේ. හොඳ වෙලාවට එතන තියාගෙන ගැව්වේ. ඔයාට කියන්නේ මේ හත් පොලක වැටුණා. හත් පොලක. එන්න